මොකද්දනේ මෙච්චර වෙලා කළේ? මෙච්චරලා තමයි. ඔයා දන්නේ නැනේ මට තිබ්බ වේදනාව. යකෝ මගේ ගෑණි මම වෙනස් විදිහකට ඇදන් ආවා කියලා සැක හිතිලාද වැට්ටේයිද කියලා. මගේ පස්සෙන් ආව වැට්ටෙනවද කියලා බලන්න. ඒකයි පොඩ්ඩක් පරක්කුනේ. බුදු ගේමක් දීලා වෙනකත් යාහු වුණොත් අඬු කඩනවා දන්නවනේ හැටි. ඒ වුණාට මම රස්තයක් දුනා හොඳේ. රස්තිය ආදුනා වගේ නෙමෙයිනේ. මම බැලන්ස් එක ගාලා ඔයාව එළියට දාලා දුන්නානේ. මම මේ කල්පනා කරේ ඔයාගේ මිනිහා ඔයා වගේ ලස්සන හුරු බූටි කෙල්ලෙක් මොකට සැක කරනවද කියලා. අනික ඔයා වැඩ කරන්නේ නැහනේ මාත් එක්ක යාළුවාට. ඔයත් වගේ වයිෆ් තරෙන්න මට විතරයි නේද ආදරේ කරන්නේ. නැතුව මමත් මගේ වයිෆ් තරෙන්න ඔයාට විතරයි ආදරේ. ඔයාටද කියන්න මගේ වයිෆ් තරෙන්න මගේ ඇඟේ එක මැස්සෙක් වහලා නැහැ. ඔයාටද හම්බෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් කොල්ලෙක්. ඒක හොඳයි මාත් සෙකන්ඩ් හෑන්ඩ් නේ. ඒක නෙමෙයි අපි යන පොට් එක තියෙන්නේ තව චූට්ටක් ඉස්සරහා. අපි දැන් යන්. ඒ වුණාට මට බයයි. අරයට අහු වුණොත් එහෙම. පිස්සුදානේ එයාට අහුවෙන්නේ නැහැ. මං ගානට බැලන්ස් එක ගහන්න තියෙන්නේ වගේ හොඳ කියලා. අනික ඔය යන පොට් එක මම දන්න තැන බයෙන් දෙයක් නැහැ. එහෙනම් අවුලක් නැහැ. පියන්. යන්. සුසන්තයි මම කිව්වා අයියා මං අඳුරනවා. අයියා අපිට රූම් එකක් ගන්න පුළුවන් නේද? අම්මට හුඩු බෙමියවල්ලේ අලුත් බාණ්ඩයක් බස්සලා වගේ. රංගාස්සේ කියලා කියන්නේ අලුත් යන්නේ මේක අලුතෙන් ගත්තේ. ගන්න උනානේ කලින් ටික නැති වුණා. ඒකද මේක ගන්න උනේ. අඩෝ සුසා ගම කන්න එපා. මම මේක වන්දලා තියෙන්නේ මේක හිතන් ඉන්නේ මං ගෑණියෙක් කැරෙන්නේ වෙන ගෑණියෙක් නිදාගත්තේ නෑ කියලා තෝ ගම කන්න එපා. සුසන්තයි කිව්වා ඔයාගේ මිනිහට කියන්න එපා කියලා. සුසන්තයි අපිට අටේ කාමරේ ගන්න බැරි වෙයිද? අතේ කාමරේ? ඇයි අට? නෑ මගේ ජයංකයට ඒකයි. අද නම් අටේ කාමරේ ගන්න බෑ. අටේ කාමරේට අද තඩි බැරල් එක රිංගුවා. මම බය ඉන්නේ ඇඳට කෙලවෙයිද කියලා. උඹට අද වෙන්ද වගේ බෙල බලාගෙන සැප ගන්න බෑ. අටේ කාමරේ දෙන්න විදියක් නැහැ. මොකද ඒ කිව්ව කතාව? කලින් ගාව මේකට ඇවිල්ලා දිනා? නෑ මම මේ අටේ කාමරේට ගිහිල්ලා තියෙනවා මම පයිප් පාස්නේ. මේ අටේ කාමරේ බාත්රූම් එකේ ටැප් එක කරලා මම පයිප් හදන්න ගියා. මෙයා සෙට් කරේ ඒ සීන් එකත් ඒකයි මෙයා ගියා. සුසන්ත අයියේ තෝ ගොනෙක් වෙන්න පාට දෙන්න බැර නම් හතවත් දීපම් පූරුව ගොන් කතා නොකිය. හරි හත දෙන්නම් ඉතින් මට අයිඩෙන්ටි දෙක දෙන්නකෝ. අයිඩෙන්ටි දෙක දෙන්නක් ගන්න. අයිඩෙන්ටි හරි අත මේ යන්න දොර අරගෙන යන්න කෙරවලටම යන්න කෙරවලේ වම් පැත්තේ කාමරේ. මේ මම බලාගෙන පරබල්නේ නේ. ඉතින් සෝරි. හෙලෝ ඉසුරු මල්ලි. හරි වාට කලබලේනේ. සුපි වැඩ ටිකක් දෙනවද? දැනුත් ගියා අලුත් කපල් එකක් කැමරා ටික සෙට් කරලා ගාන්ට වැඩේ කරලා තියෙන ෆුල් HD හොඳේ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට හවසට වීඩියෝ ටික එවනවා. ඔයා අදරයක් අප්ලෝඩ් කරලා දාන්න. මේවා සල්ලි. දෙකිලි. මේ බබා මේ මම එඩිට වෙලා ඉන්න. ඔයා එඩිට අරන් ඉන්න. ඕකේ. අඩෝ සුසාමේ මං දැනගත්තා තෝනිකම් මට ඒ ටෝක්ස් දුන්නේ කෑල්ලට නෝන්ඩි වෙන්න කියලා. මම අද ටෝකල බලාගන්නේ. හෙට දිහාට එන්නම් අර වෙන ගෑණියෙක් එක්කාද? අයිඩෙන්ටි එක දීපා. ඔකට කලබල වෙන්න ඕනේ නැහැ. මෙන්න අයිඩෙන්ටි. හරි. ඉස්සන් යන් හොඳේ. ආන්න බලපන් මේකවත් හරියට ගන්න බැහැ. බලලා. ඇයි මම පස්සේ බලාගන්නම් කියලා දැන් ගන්නනේ. බලපන්. තෝ මට දීලා තියෙන මගේ ඇයිඩෙන්ටියත් එක මං ගෙනාපු ගෑණිගේ ඇයිඩෙන්ටියද කියහන්කෝ. යකෝ දීලා තියෙන මගේ නංගිගේ ඇයිඩෙන්ටිය. බූරුවා. හරිනේ. සෝරි. සෝගිල්. අරුන්ගේ නංගිනේ දර්දිව්වේ. අපේ කිව්වනේ මන්නේ මගේ කිව්වල්ල ගන්න නෑ. කෙදරදී.